මේ ප්‍රාර්ථනාව කියන එක බොහෝම වැදගත් දෙයක්. සමහර අය සමහර සූත්‍රවල කරුණු අරගෙන වරදවා තේරුම් අරගෙන ඉන්නවා. ඔය එක සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ කිකිලියක් උපමාවක් අරන් තියෙනවා. ඒ කියන්නේ කිකිලියක් බිත්තරයක් දාලා ඒ බිත්තරය මනාකොට ආරක්ෂා කරනවා නම් කිකිලිය හිතන්න ඕනේ අනේ මේ බිත්තරයෙන් පැටියෙක් එළියට ඒවා කියලා හිතන්න ඕනේ. කිකිලිය තමන්ගේ අදාළ වැඩේ කරා නම් බිත්තරයෙන් පැටිය අනිවාර්යෙන්ම එනවා. අන්න ඒ වගේ යමෙක් නිවනට පමුණුවන ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් ඔහුට නිවන් දකීවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ. ඒ ප්‍රතිපදාවෙන් ඔහු නිවනටපත් වෙනවා. මෙන්න මේ සූත්‍රය කියවලා බොහෝ දෙනා මේ ප්‍රාර්ථනා කරන්න ඕනේ ප්‍රතිපදාව විතරයි කරන්න ඕන කියලා වැරදි අදහසක එල්බීගෙන ඉන්නවා. ඒකෙන් කියන්නේ නෑ කුසල් කළ ප්‍රාර්ථනා කරන්න එපා කියලා. එහෙමනම් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේද තාපස අවස්ථාවේ මොකද කරේ? මට මේ කුසල ශක්තියෙන් මතු ලෞතුරා බුද්ධත්වය ලැබේවා කියලා ලෞතුරා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මට ප්‍රඥාවන්තයන් අතරින් අගතැන්පත් බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. මුගලන් මහරහතන් වහන්සේ එරිදිමත් භික්ෂූන් වහන්සේලා අතුරින් අගතැන්පත් කම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. උපාලි මහරහතන් වහන්සේ විනයදරයන් අතරින් අගතැන්පත් බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ආනන්ද ස්වාමීන් වහන්සේ බහුසුත භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රවෙම්වා කියලා ප්‍රාර්ථනා කරා. ප්‍රාර්ථනාවට කියන තවත් වචනයක් තමයි අබිනීහාරය කියලා. අබිනීහාරය ප්‍රාර්ථනාව කියන දෙකම එකයි. එතකොට බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා විශේෂයෙන්ම 80 මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන් මේ සෑම චරිතයක්ම මුල් ප්‍රාර්ථනාවක් තියාගෙන පින් රැස් කරපු කට්ටිය. ඒ නිසා මේ ප්‍රාර්ථනාව කියන එක ඊටාම වැදගත් කතාවක්. මේ ප්‍රාර්ථනාව හින්දා ජීවිතේ වනස ගන්නත් පුළුවන්, ජීවිතේ සනස ගන්නත් පුළුවන්. ජීවිතේ වනසගත්ත කතාවක් තියෙනවා. එක්තරා කාන්තාවක් සෑයකට මල් පූජා කරලා ප්‍රාර්ථනා කරනවා මා දකින පුරුෂයන් උම්මත්තක භාවයට පත් වේවා කියලා. මල් පූජා කරලා ප්‍රාර්ථනා කරා මාව දකින පුරුෂයන් උම්මත්තක භාවයට පත් වෙන තරමේ රූපයක් ලැබේවා කියලා. ඒ ප්‍රාර්ථනා විදියටම ඒ වගේ රූපයක් ලැබුණා. හැබැයි අර ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. දකින අය මෙයාට කැමති වුණා. අන්තිමට මෙයාට මරණයටපත් වෙන්න තමයි සිද්ධ වුනේ. ඒ වගේ භයානක ප්‍රාර්ථනාවලුත් තියෙනවා. දැන් සමහර තව චරිත කතා තියෙනවා. ඒවයි ඒ අය ප්‍රාර්ථනා කරනවා ඔබගේ දරුවන් මරාගෙන කන්න ලැබේවා කියලා වෛරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒවත් ඉෂ්ට වෙච්ච අවස්ථා කතා පුවත් ධර්මයේ තුල තියෙනවා. සමහර ඒවා භාග්‍යවතුන් වහන්සේ තමයි ඒ වෛරය අයින් කරන්නේ සිත්වලින්. ඒ වගේ වැරදි ප්‍රාර්ථනාවක් කරොත් අපේ ජීවිතයට හානි වීමටත් බලපානවා ඒ ප්‍රාර්ථනාව කියන එක. ඒ වගේම තමයි අපි නිවන පැත්තට යන විටත් මේ ප්‍රාර්ථනාව වැදගත් වෙනවා. අපි කුසල් කරන විට කුසල් කොටස් දෙකක් තියෙනවා. වට්ටගාමී කුසල්, විවට්ටගාමී කුසල් කියලා. වට්ටගාමී කුසල් කියලා කියන්නේ අපි දානයක් දෙනවා. දානයක් දීලා ප්‍රාර්ථනා කරනවා භවභෝග සම්පත්, සසරේ සැප සම්පත්. එතකොට එහෙම ප්‍රාර්ථනා කරොත් නොලබෙනවා නෙවෙයි. යමෙකුට හොඳ රූපයක් ඕන කියලා ප්‍රාර්ථනා කරොත් දාන ආදී කුසලයක් කළා ඒක නොලබෙනවා කියලා ධර්මේ නැහැ. ඒවා ලබා දෙනවා. යං යදේවා විපත්තෙන්ති සබ්බ මේතේන ලබ්බති. ඒ දේ ලබා දීමට ශක්තිය ඇතිව කුසලය කළා ප්‍රාර්ථනා කරනවා නම් ඕනම දෙයක් ඒ දේ ඒ කුසල ශක්තිය සහිත ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරලා දෙනවා. නමුත් බෞද්ධයන්ගේ බලාපොරොත්තුව සසර වර්ධනය කරගන්න එක නෙවෙයි, සංසාරේ නවත්වා ගැනීමනේ. ඒ නිසා සසරේ සැප සම්පත් ප්‍රාර්ථනා කරමින් කරන කුසලයට කියනවා වට්ටගාමී කුසල් කියලා. වට්ට කියලා කියන්නේ සංසාරයට, මේ සංසාරයට පත් කරන කුසල් වලට කියනවා වට්ටගාමී කුසල් කියලා. ඒ වගේම යමෙක් වතුරු කුරක් හරි පූජා කළා, ඒ වගේ එක මලක් හරි පූජා කරලා, මේ වගේ සුළු කුසලයක් කරලා නමුත් ප්‍රාර්ථනා කරනවා මේ කුසල ශක්තිය වහවහ චතුරාර්ය සත්‍ය ධර්මාබෝධය සඳහා හේතු වේවා කියලා.
එතකොට මේ කුසල ශක්තිය වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා හේතු වේවා කියලා ප්‍රාර්ථනාවක් තියාගෙන යම් කුසලයක් කරනවා නම් ඒ සෑම කුසලයකටම කියනවා විවට්ටගාමී කුසල් කියලා. විවට්ට කියලා කියන්නේ නිර්වාණයට කියන නමක්. මේ නිවනට පැමිණීමට උපනිශ්‍රය වෙන හේතු වන කුසල් වලට කියන නමක් තමයි විවට්ටගාමී කුසලය කියලා කියන්නේ. එතකොට මෙන්න අපි දානයක් දෙනවා හැබැයි ප්‍රාර්ථනාවක් කරන්නේ. එහෙම ප්‍රාර්ථනාවක් කරේ නැතොත් ඒ කුසලය විවට්ටගාමී කුසලයක් වෙනවා කියලා ස්ථාවර වෙන්නේ නැහැ. ඒක සමහර වෙලාවට කනාවට නිවනට උපනිශ්‍රය වෙන්නත් පුළුවන්. හැබැයි වෙනවාම කියලා නියත වෙන්නේ නැහැ. හැබැයි අපි සුළු කුසලයක් හරි කුඩා කුසලයක් හරි කරලා අපි ප්‍රාර්ථනාවක් කරොත් මේ කුසල ශක්තිය වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා උපනිශ්‍රේ වේවා කියලා ඒ සෑම කුසලයක්ම විවට්ටගාමී කුසලයක් බවට පරිවර්තනය වෙන්නේ මේ ප්‍රාර්ථනාව හරහා. ඒ නිසා තමන් කරන සෑම කුසලයක්ම කරලා අවසානයේ ප්‍රාර්ථනාවක් කරොත් මේ කුසල ශක්තිය චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා උපනිශ්‍රේ වේවා කියලා ඒ කුසල් විවට්ටගාමී කුසල් බවට පත් වෙනවා. නිවන් දැකීමට උපනිශ්‍රේ වෙන කුසල් බවට පත් වෙනවා. ඊට අමතරව මේ ප්‍රාර්ථනාව පිළිබඳව ප ဋ ාණ දේශනාව තුල දේශනා කරලා තියෙනවා පත්තනා සද්දාය උපනිශ්‍රේ පච්චයේන පච්චයෝ. උපනිශ්‍රේ වෙනවා කියන්නේ බලවත් හේතුව වෙනවා කියන අදහසයි. එතකොට යමෙක් දානාදී කුසල් කරලා ප්‍රාර්ථනා කරනවා මේ කුසල ශක්තියෙන් නිවන් දකින භවය දක්වාම උපනුපන් ජීවිතවල තුනුරුවන් කෙරෙහි සද්ධාවෙන් යුතු වෙම්මා කියලා. මෙන්න මෙහෙම ප්‍රාර්ථනාවක් කරොත් ඔහුට සද්ධාවන්ත ජීවිත ලබා ගැනීමට ඒ කුසලය උපනිශ්‍රේ වෙනවා, හේතුවක් වෙනවා. ඒ ප්‍රාර්ථනාව සහිත කුසලය නිසා ඔහු උපදිනකොට කුඩා කාලේ ඉඳලාම බොහෝම සද්ධාවන්තයි. අපි සමාජ දකින්නවනේ එහෙම චරිත නේද? සමහර කුඩා ළමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්ක ගමන් අතේ තියෙන දේ පූජා කරනවා, ගිහිල්ලා දන ගහලා වඳිනවා. මෙන්න මේ වගේ කුසල් කරපු චරිත වෙන්න පුළුවන්. ඒ වගේම පත්තනා සීලස්ස උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. කුසලයක් කළා ප්‍රාර්ථනා කරනවා මේ කුසල ශක්තිය මතු උපනුපන් ජීවිතවල නිවන් දකිනකම්ම සීලවන්ත ජීවිතයක් ගත කරන්නෙකු වෙම්වා කියලා. එහෙම වුණොත් ඔහු උප්පත්තියේ පටන්ම සිල්වත් කෙනෙක් බවට පත් වෙනවා. අපිට සමාජයේ හම්බ වෙනවා සමහර කුඩා ළමයි මම 3 වසරේ ඉඳලා මම දන්න කාලේ ඉඳලා සතෙක්වත් මරලා නැහැ, බොරුවක් කියලා නැහැ. ඔහොම ළමයි අද සමාජෙත් ඉන්නවා. අඩුයි නමුත් ඉන්නවා. මෙන්න මේ කුඩා කාලේ ඉඳලා මේ වගේ සිල්වත් චරිත බිහි වෙන්නේ මේ වගේ ප්‍රාර්ථනා කළ කුසල් කරපු අය වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පත්තනා සුතස්ස උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. මේ ප්‍රාර්ථනාව කුසලයක් කළ ප්‍රාර්ථනා කරොත් මේ කුසල ශක්තියෙන් බහුසුත යෙකුවෙම්වා කියලා ආනන්ද මහරහතන් වහන්සේ වගේ අපේ දැනුම උගත්කම හොඳට හදාගන්නත් කුසලයක් කළ ප්‍රාර්ථනා කරොත් ඒක උපකාරය ලැබෙනවා, ඒක උපනිශ්‍රේ වෙනවා. ඒ වගේම පත්තනා ඡාගස්ස උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. කුසලයක් කළ ප්‍රාර්ථනා කරනව මහ බෝසතාණන් වහන්සේලා වගේ මේ කුසල ශක්තියෙන් මතු උපනුපන් ජීවිතවල අධික වූ පරිත්‍යාග ගුණයෙන් යුතු වෙම්වා කියලා. මෙන්න මෙහෙම ප්‍රාර්ථනා කළ කුසල් කරාම අර වෙස්සන්තර කුමාරයා වගේ උපදිනකොටම අම්මේ මට යමක් දෙන්න දානි දෙන්න ඕන. මෙන්න මේ පොඩි කාලේ ඉඳලම දානෙට ලැබි මේ වෙන්නේ මේ වගේ කුසල් කළ ප්‍රාර්ථනා කරපු චරිත වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පත්තනා පඤ්ඤාය උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. කුසල් කළා විශේෂයෙන්ම මේ වගේ ධර්ම වැඩසටහන් කළා, ධර්ම දේශනා කළා, ධර්ම සජ්ජායනා කරලා, ඒ වගේම දහම් පොතපත දීලා ධර්ම දානය ආදී සිද්ධ කළා. මේ වගේ මොන කුසලයේ සිද්ධ කළුණත් මේ වගේ කුසල් ප්‍රදානයි. ඊට අමතරව මොන කුසලයේ සිද්ධ කළුණත් ප්‍රාර්ථනාවක් කරොත් මේ කුසල ශක්තිය මතු උපනුපන් ජීවිතවලදී තීක්ෂණ ප්‍රඥාවෙන් යුතු වීමට උපනිශ්‍රේ වේවා කියලා ඒ කුසල ශක්තියෙන් මහෝසද පඬිතුමා වගේ කුඩා කාලේ ඉඳලම තීක්ෂණ ඥානවන්තයෙක් බවට පත් වෙන්න උපනිශ්‍රේ වෙනවා. මේ විදිහට ප්‍රාර්ථනාව කියන්නේ
බොහෝම වැදගත් දෙයක්. හැබැයි දැනුම තියෙන්න ඕන ප්‍රාර්ථනාව කොහොමද කරන්න ඕන එක සම්බන්ධව. එතකොට ප්‍රාර්ථනා කරනකොට බෞද්ධයෙක් විදියට මුලින්ම නිවන චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඊළඟට සත්පුරුෂ ඇසුර නිවන් දකින තුරුම බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වගේ සත්පුරුෂයන්ගේ ඇසුර ප්‍රාර්ථනා කරන්නට ඕනේ. අනිත් කරුණ තමයි මේ කුසල ශක්තියෙන් නිවන් දකින භවයේ දක්වාම බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ සද්ධර්ම ශ්‍රවණය කරන්නට ලැබේවා කියලා මෙන්න මේ ප්‍රාර්ථනා තුන අනිවාර්යෙන්ම කරන්නට ඕන. චතුරාර්ය සත්‍ය අවබෝධය, සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය කියන මේවා ප්‍රාර්ථනා කරගෙන පින් රැස් කිරීම වහවහ නිවනටපත් වීමට තියෙන නොවරදින ප්‍රතිපදාවක්. ඒ නිසා ප්‍රාර්ථනාව කියන එක සුළුපටු කළා සැලකිය යුතු දෙයක් නෙමෙයි, බොහෝම වැදගත් කාරණාවක්. අපි කරන සෑම කුසලයක්ම විවට්ටගාමී කුසල් බවට පෙරලා ගන්න පුළුවන් මේ ප්‍රාර්ථනාව හරහා.